මේ මොහොතේ රැඳී සිටින්නේ කොළඹ ලේක් හවුස් වටරවුම ආසන්නයේ කොළඹ ලේක් හවුස් වටරවුම ආසන්නයේ මේ රාත්‍රියේදී දරු අක්‍රාමාන්තකයේ මූලිකත්වයෙන් ජාතික බාල දක්ෂ සංගමය දැඩි සුළඟකින් අද ආලියම මේ පුතුන් කලාපයේ සාගින් ගොස් කැටි පිටි වෙන ආකාරය අපට දකින්න පුළුවන් ලැබෙනවා මේ විශේෂයෙන්ම කොළඹ සහ පාසල් වලින් දරුවෝ තමයි මේ පුතුන් කලාපයට කූඩු ඉදි කළේ මේ ඉන්නේ දරුවෝ පොසොන් කලාපයේ සෑහෙන ප්‍රමාණයක් අලාභහානි වෙලා තියෙනවා කුඩු ගහගෙන ගිහලා දැන් මේ වෙනකොට මේ ගහගෙන ගිහිපු තහඩු ආදිය ගොඩ ගහලා දිනවා අද අලුයම තමයි මේ ආකාරයට ගහගෙන ගියේ ඊයේ රාත්‍රියේ මේ ස්ථානයේ විවිධ බාලදක්ෂ සංගම් මගින් තමයි මේ පොසොන් කලාපයට කූඩු ඉදි කරලා තිබුණේ. ඒ කූඩු තමයි විශාල ප්‍රමාණයක් මේ පේන්නේ. ගහගෙන ගිහිලා තියෙන ආකාරයේ අට්ටාල පිටින්. ගරු අක්‍රාමාන්තය හරිනි අමරසූරිය මැතිණිය තමයි මේ පොසොන් කලාපයේ කළේ මේක සුරතෙන් ඊයේ දවසේදී ඊයේ රාත්‍රියේ මේ පොසොන් කලාපයේ විශාල දැඩි අලාභහානි සිද්ධ වෙලා තියෙනවා බොහොමයක් කූඩු සාදිශය බහුතරයක් පොසොන් කූඩු මේ ඉදි කරව දරුවෝ ඉදි කරපු කූඩු මේ යලි ප්‍රයෝජනයට ගන්න හැකි ආකාරයේ ගහගෙන ගිහිල්ලා තියෙන්නේ අපි බලමු තවටියක් ඉස්සරහට ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා විශාල කුඩු ප්‍රමාණයක් තියෙනවා විශේෂයෙන්ම කොළඹ ලේක් හවුස් වටරවුම ආසන්නයේ තිබිච්ච කුඩු ටිකට තමයි විශාල වශයෙන් අලාභහානි වෙලා තියෙන්නේ නමුත් මේ කුඩුවට තරම්ම අලාභහානි වෙලා නැහැ සම්පූර්ණයෙන්ම ගැලවිලා ගිහලා වයින් කරලම තියෙනවා. අද අලියමයි මේ දුන්නේ. ප්‍රධාන පීඨිකාව තිබුණේ කොළඹ රීගල් සිනමා ශාලාව අතල එතන තමයි භක්ති ගීත ආදිය තිබුණේ. මම හිතන්නේ ඒ හරියට නම් ලොකු අලාභහානියක් වෙලා නැහැ. කෙසේ නමුත් මේ විශේෂයෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රධාන ගොඩනැගිල්ල ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිල්ල මේ අසල බාලදක්ෂ මාවත අසල විශාල තොරණකුත් තිබුණා තොරණ නම් ගොඩනැගිලි කිහිපයකින් වට වෙලා තිබුණේ මේ ස්ථානයේ තිබිච්ච කුහුඩු බොහොමයක් කියන හට් පිටින් ගලවගෙන ගිහිල්ලා මෙන්න මේ කුහුඩු යම් ප්‍රමාණයකට බෙරිලා කියනවා මෙතන තවත් කුහුඩු තිබුණා ඒවයි මේ සලකුණු විතරයි තියෙන්නේ
ශ්‍රී ලංකා යුද හමුදාව වගේ විශාල කූඩු ප්‍රමාණයක් ඉදි කරලා තිබුණා. ඒ කූඩුත් අති විශාල වශයෙන් ගහගෙන ගිහිල්ලා මම හිතන්නේ මේ කූඩු වල සුම්බුණු ප්‍රථම වතාවට තමයි මේ බාලදක්ෂ සංගමය මගින් කොළඹට පොසොන් කලාපය ගෙනාවේ. ඉතින් මේ බාලදක්ෂ පොසොන් කලාප බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉදි කරපු කූඩුව. ඒ කූඩුවත් මම හිතන්නේ ගැලවිලා කෑලි දෙක තුනකට කැටපත් වල ගැලවිලා ගිහලා තියෙනවා. ඒ කූඩුවත් ඇලවෙලා කැඩීගෙන ගිහිල්ලා ඊයේ දිනේදී ගරු අග්‍රාමාත්‍යාණන් අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් මේ පොසොන් කලාපය ජාතික බාලදක්ෂ සංගමේ මැදිහත් වීමෙන් විවෘත කෙරුණා. කොළඹටත් පොසොන් මේක තමයි තේමාව විදියට තිබුණේ. නමුත් ඒ කොළඹට තිබුණු පොසොන් කලාපයට අද අලියම ආපු සුළඟ දරුණු විදියට බලපාලා තියෙනවා. බොහොම අලංකාර කුඩු තිබුණා මේ ස්ථානයේ අපිට දකින්නට පුළුවන්කම ලැබුණා. දැන් යුහු සුළුව මේ කුඩු ඉතුරු වෙලා තියෙන කුඩු ඉතුරු කර ගන්නට උත්සාහ කරනවා මේ කොළඹ අපරාධ වාර්තා කොටසේ. කුඩුව මෙතන ඒවට රපවලා බහන්නේ කියලා නේ. අවිස්සාවේල්ල බාලදක්ෂ දිසාව ඉදි කරපු කූඩුව මේ සුළම් පහර නිසා මේ ගැලවිලා ගිහිලා තියෙනවා. ඒ වගේම යලි වැඩකට ගන්න බැරි තත්ත්වයට අද දවස් ඇතුළත ප්‍රතිසංස්කරණය කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇතැම් කූඩු අසල පුද්ගලයන් රැඳී සිටින තියෙනවා. නමුත් ඔවුන් කිසිවෙකුට තලාබහානියක් සිදු වුණු බවට අපට වාර්තා වන්නේ නැහැ. ඉතින් එයයි මේ මොහොතේදී කොළඹ ලේක් හවුස් වටරවුම ආසන්නයේ කොළඹටත් පොසොන් නමින් කොළඹ පොසොන් කලාපය ප්‍රථම වරට කොළඹ පොසොන් කලාපයක් ඉදි කරන්නට ගියා. විශේෂම අගය කළ යුතු දෙයක් ඒක. නමුත්
ඒ පොසොන් කලාපයේ ඊයේ දිනේදී අග්‍රාමාත්‍යතුමිය අතින් විවෘත කරන්නටත් පුළුවන්කම ලැබුණා. නමුත් සිදු අවසනාවන්ත සිදුවීම තමයි අද උදෑසන සිදු ඒ එවැනි හරක් නිසා මේ කූඩු සියල්ල සාතිශය උත්තරයක් විනාශ වී යාම අලංකාර මේ බාල දක්ෂ දරුව තමයි මේවා පාසල් වල සහ නොඑක් ආයතන වල බාල දක්ෂ දරුවන් සහ රාජ්‍ය ආයතන විශේෂයෙන්ම යුද හමුදාව නාවික හමුදාව තමයි මේ කූඩු ඉදිකරේ. මේ කූඩු සියල්ලක් තමයි මේ ආකාරයෙන් ගිහිලා තියෙන්නේ. මේ ඉතුරු වෙච්ච කූඩු රැක ගන්නට ඕන් මහන්සි වෙනවා. මේ මොහොතේ දැඩි සුළඟක් හමා යනවා මේ අවට. අපිට පේනවා. බලමු අද රාත්‍රියේදී මේ සුන් කලාපය යම් ආකාරයකට යලි ප්‍රසංගකරණය කරගෙන මහජන ප්‍රදර්ශනයේට මම දන්නේ ලංකාවට ලැබෙවි. කියන කුළු රැක ගැනීමට මේ මොහොතේ විශාල පරිශ්‍රමයක් කරනවා. අපරාධයක්. ඒ දෙපා මට. ඔයා හිටිය ළඟ හිටියනේ. हाँ इलेक्ट्रिक बोर्ड है दे पहा माटा हो गया हाँ हाँ सामान्य में मेचर लोपड़ उलंग इतने इतने में देना नहीं अब दावत मेचर उलंग मिल रहा है नहीं राष्ट्रीय हम लोग को लाभ एक नहीं नहीं तहाडू दिखाई में तहाडू ने हालत में नहीं पड़ी उन्हें हमारा आज पड़ी उनके मान से ये नहीं अकड़े बटन कहा कि ने गीला रंडी चेहरी වෙච්ච පොඩු ටික අරන් ගන්නට යම් ආකාරයකට